හෙලෝ කොහොමද ඔයාලට? ඉතින් ගොඩ දවසකින් තමයි ආයෙත් vlog එකක් අරගෙන ආවේ. මේකත් මිනි vlog එකක්. මම පොඩි වැඩකට එළියට ආපු ගමන් හදිසියෙම 3 coin එක පැත්තට පොඩ්ඩක් ආවා. මම දැන් ඉන්නේ ඉයොන් මෝල් එක ඇතුලේ. ඒක ඇතුලේ තියෙනවා 3 coin shop. 3 coin කියන්නේ ඒකේ තියෙන හැම දෙයක්ම yen 300යි. හැබැයි yen 300ට වැඩියවත් තියෙනවා. ගොඩක් තියෙන earrings ඒ කියන්නේ girls ලට use කරන්න පුළුවන් items තමයි තියෙන්නේ. 3 coin කිව්වට ඒ කියන්නේ සම්බියක් වෙන්න උනාට yen 500ට 700ට 1000ට එහෙම වැඩි ගණන් වලටත් තියෙනවා. ඉතින් මම ඉක්මනට මේ දුවගෙන ආවේ මට ලස්සන කරාඹු දෙක තුනක් ගන්න. ඊට අමතරව මොනවද මේ වගේ දැනකට ආපුවම ඉතින් එහෙම ගන්න කියලා හිතාගෙන ඉන්නේ නැහැ මුකුත්. ඒ වෙලට දකින්න ලස්සන දෙයක් තිබුණොත් ඒ වෙලාවට තමයි ගන්නෙ. ඉතින් මේක බලන ගර්ල්ස්ලා බලන්න ලස්සන ඒවා තියෙනවාද කියලා. මේ ෂොප් එකේ තියෙන ගෝල්ඩ් කලර් වලින් තියෙන කියන්නේ කොණ්ඩ කටු මොනවාද නෙක්ලස් ඒ කියන්නේ ඕන එක ගෝල්ඩ් කලර් එක වැඩි එක ඒ කියන්නේ පාට එහෙම යන්නේ නැහැ. ගොඩක් කල් යූස් කරන්නත් පුළුවන්. ඉතින් මම නම් ඉතින් ලොකු දේවල් ගන්නෙ නැහැ. එච්චර සල්ලිත් නැහැ නේ. ගොඩක් කලාවට ඉතින් මේකෙන් තමයි ලස්සන දේවල් අරගෙන ඉතින් දාගෙන යන්නේ කොහේ හරි යනකොට. ඉතින් යාළුවනේ මේ ඉන්නේ මම බලන්න මං අද ඇඳගෙන ආපු ඩ්‍රෙස් එක ලස්සනයිද කියලා. මං හරි ආසයි මේ ටයිගර් මාක් තියෙනවට. කොහෙ ගියත් ඒ වගේ ඇඳුමක් තිබුණොත් අනිවාර්යෙන්ම ගන්නවා. ඉතින් මන් 3 coin එකෙන් ගන්න ඕනේ ටික අරගෙන ඉවරයි. ගොඩක් ගත්තේ නැහැ මොකද සල්ලි අරගෙන ආවෙත් නැහැ හදිසිය ආපු නිසා. ඔක්කොටම ගියේ මං හිතන්නේ සෙන් එකයි 700ක් විතර. ඒ කියන්නේ 300 ඒවා ගත්තත් බෙල්ට් එකක් ගත්තා, කැප් එකක් ගත්තා, කරාඹු දෙක තුනක් ගත්තා. ඒ වගේ ඒ ටිකට සෙන් එකයි 900ක් වගේ ගියේ. දැන් චුට්ටක් ආවා H&M එකට. ලස්සන ඇඳුම් තියෙනවද බලන්න. ඇතුළට එනකොට මෑතින් පෙනුණා රෙඩ් කලර් වගේ එකක්. මොකද මං ආසම කලර් එක රෙඩ් බ්ලැක් වලටත් ආසයි. ඉතින් මං දිගටම දැන් යන්නේ ඈතට පෙනුන රෙඩ් කලර් එක මොකක්ද කියලා බලන්න. ළඟට ගියපුවාම නම් එච්චර ලොකු ලස්සනක් පෙනුන්නේ නැහැ. නෝමල්. ඒ නිසා ආපහු හැරිලා ආයෙත් ඉතින් පොඩි වටයක් දාන්න යනවා මොනවද තියෙන්නේ බලන්න. දැන් ඉතින් මේ දවස්වල මෙහෙට සීතලයිනේ. සීතල නිසා ඒ ඇඳුම් තමයි ගොඩක් ඉතින් තියෙන්නේ. ඉතින් වෙනද නම් මෙතෙන්ට ආපුවාම එක ඇඳුමක් හරි ගන්නවා. අද නම් එහෙම සෙට් වෙන මුකුත් තිබුණේ නැහැ. ඒ නිසා චුට්ටක් මෙතන ඇවිද ඉඳලා යන්න ටයිම් එකත් හරි හදිසි වැඩකට ආපු ගමන් නිසා කියලානේ මං කිව්වේ. ඉතින් ඒ නිසා වැඩි වෙලාවක් ඉන්න බෑ. ඒ නිසා පොඩක් තියෙන ටික ඉක්මනට බලාගෙන මං ආපහු යන්න තමයි දැන් හදන්නේ. එහෙනම් ළමයි අදට මම මේ වීඩියෝ එක මෙතනින් නවත්තනවා. ආයෙත් දවසක ලස්සන වීඩියෝ එකකින් හම්බෙමු. හැමෝම සතුටින් පරිස්සමින් ඉන්න බුදු සරණයි. බයි බයි.